මේ පක්ෂියාව අඳුරනවද එහෙම නැත්නම් දැකලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ලස්සන ඇස් දෙකක් වර්ණවත් හොටයක් තියෙන බව බැලු බැලමට පේනවා. ඇල්බටෝරස් එහෙම නැත්නම් සීගල් කියලා නමින් තමයි මෙයා හැඳින්වෙන්නේ. මෙයාව හැබැයි ශ්‍රී ලාංකික පරිසරයේ හමු වෙන්නේ නැති පක්ෂියෙක් තමයි. මෙයා විදේශීය පරිසරවල මුහුදු ආශ්‍රිතව ජීවත් වෙන පක්ෂියෙක්. මේ පක්ෂීන් වර්ගය ගොඩක්ම දක්නට ලැබෙන්නේ දකුණු මුහුදු කොටසේ උතුරු පැසිෆික් කලාපයේ. නමුත් මේගොල්ලෝ උතුරු ඇට්ලාන්ටික් කලාපයේ දක්නට ලැබෙන්නේ නැහැ. මොකද අධික ශීත දේශගුණය මේගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. මෙයාලා ලස්සන මුහුදු තීරවල වගේම ගැඹුරු මුහුදේත් මුහුදු රැළ සමග හරියට පියාඹමින් ගොදුරු හොයාගෙන නිදැල්ලේ ජීවත් වෙන පක්ෂීන් වර්ගයක්. ප්‍රමාණය ගැන සලකලා බැලුවොත් මෙයාගේ පැටියෙක් සාමාන්‍යයෙන් වැඩුණු තාරාවෙක් වගේ ප්‍රමාණයක් වෙනවා. මෙයාලා සාමාන්‍යයෙන් අඩි 36ක් විතර වර්ධනය වෙන පක්ෂීන්. හැබැයි එයාලගේ අත්තටු දික් කරලා බැලුවොත් අඩි 150ක් විතර දිගට ඒ පක්ෂීන්ගේ විශාලත්වය පේනවා. රූපයේ පෙන්වන පරිදි ලස්සන මුහුදු ආශ්‍රිතව තියෙන මිනිසුන්ගේ වාසයෙන් තොර වෙච්ච දූපත් ආශ්‍රිතව තමයි මේ ඇල්බටෝරස්ලා ජීවත් වෙන්නේ වගේම බිත්තර දමන්නේ. අපිට මේ පින්තූරයෙන් පේන්නේ ලස්සන ඇල්බටෝරස් මවක් සහ ඇගේ කුඩාම හුරතල් පැටවා සමග ගත්ත ඡායා රූපයක්. එයා ළඟින්ම ඉන්නේ මෙයාලව සංරක්ෂණය කරන්න කැප වෙච්ච නිලධාරිනියක්. පියාසර කිරීමේ ශූරයන් වන මෙම පක්ෂීන් එක් දිනක් තුළ කිසිම අපහසුතාවයකින් තොරව කිලෝමීටර් 1000ක් පමණ පියාසර කරන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. නමුත් පියාසර කරන එක නෙමෙයි ගොඩ බාන එකනේ ප්‍රශ්නේ. විශාල පියාපත් හින්දා සමබරතාවයේ ගිලිහීමේ ප්‍රශ්නයක් මෙයාලට තියෙනවා. මේ වෙනකොට ඇල්බටෝරස්ලා පෘථිවියෙන් වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙච්ච පක්ෂීන් වර්ගයක් බව නම් කරලා තියෙනවා. මේ පක්ෂීන්ගේ වඳවීමට හේතු ලෙස විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙයාලා මූදුබඩ පරිසරයේ ජීවත් වෙන හින්දා නිතරම නාවිකයෝ සමග ගැටෙන්න සිද්ධ වෙනවා. නාවිකයන් මාළුන් ගොදුරු කිරීම සඳහා පාවිච්චි කරන මුහුදේ ගිල් වූ ඇම ආහාරයට ගැනීමට වෑයම් කිරීමේදී එම කොකුවල ඇමිනීම මුහුදුබත් වීම ඒ වගේම මාළු දැල්වලට හසු වීම ප්‍රධාන වශයෙන්ම ඇල්බටෝරස්ගේ මිය යාමට හේතු වෙනවා. මේ රූප වලින් පේන්නේ ඒ වගේ අවාසනාවන්ත ලෙස මියගිය ඇල්බටෝරස් පක්ෂීන්. මෙයාලා වඳ වෙන්න තියෙන අනිකුත් ප්‍රධානම කාරණාව තමයි අධික ප්ලාස්ටික් ආහාරයට ගැනීම. ආහාරයේ සිතා ප්ලාස්ටික් කොටස් ආහාරයට ගත්තත් පෝෂණයක් නොලැබීම නිසා අධික කුසගින්න නිසා මෙයාලා මරණයට පත් වෙනවා. ඒ වගේම මේ ප්ලාස්ටික් වල තියෙන රසායන ද්‍රව්‍ය හේතු වෙනුත් මෙයාලා මිය යනවා. මීයන් සහ අනිකුත් සර්පයින් මොවුන්ගේ බිත්තර ආහාරයට ගැනීම හේතු වෙනුත් ඇල්බටෝරස් පක්ෂීන්ගේ ගහනය ශීඝ්‍ර ලෙස අඩුවීමට හේතුවක් වෙනවා. අනෙක් කාරණය තමා පරිසර පද්ධතිවල කඩා වැටීම, පරිසර වෙනස්කම් වගේම ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීමද මෙයාලා බහුලව විනාශ වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේ පක්ෂියා වඳ වෙන්න නොදී සංරක්ෂණය කිරීම සඳහා විවිධ වශයෙන් පරිසර සංවිධාන රාශියක් සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහිදී ඇල්බටෝරස් බිත්තර එකතු කරගෙන ඒවා කෘතිම තත්ත්ව යටතේ ගබඩා කොට පැටව බිහි වුණු පසු පරිසරයට මුදා හැරීම සිද්ධ කරනවා. බිත්තර එකතු කිරීමේදී ජීවී බිත්තරය රැගෙන බොරු බිත්තරයක් නැවත ඇල්බටෝරස් මව අසල රඳවනවා. නමුත් ඒකට කිසිම විරුද්ධත්වයක් ඇල්බටෝරස් මව නොදැක්වීම විහිළුවට කාරණයක්. ඉතින් පොඩ්ඩක් රවට්ටලා හරි කමක් නැහැ. මේ පක්ෂීන්ව සංරක්ෂණය කිරීම තමයි මේ නිලධාරීන්ගේ මූලික අරමුණ වෙන්නේ. නැත්තම් අපිට මේ පක්ෂියත් අනාගතයේ දක්නට නොලැබෙන පක්ෂියෙක් බවට පත් වෙනවා.